මට මතකයි අපි ඉස්සෙල්ලම පාසලට බාර දීපු දවස. ඒක ළමයි 200ක් විතර හිටපු හරිම පුංචි ඉස්කෝලයක්. සමර ගාපු ශාලාවල් වටේට දැල් ගහපු මේ පාසලේ අපි පළවෙනි දවසේම කරපු රාජකාරිය තමයි අපේ අම්මලා ඈතට වෙලා බලාගෙන ඉන්නවා. අපි ඉතින් කෑ ගහලා ඇඬුවා. පන්තියේ හැමෝම එක වගේ තරගෙට අඬපු දවස් තිබුණා. අපේ පන්තියේ බාරව හිටියේ ජොසපින් ටීචර් කියලා බොහොම මහත දෙහිත ගුරුතුමියක්. බඩමැත්තට සාරිය අඳින, ටිකක් අපිලිවෙලට කොණ්ඩේ බඳින, ජීවිතේ කවදාවත්ම ලිප්ස්ටික් ටිකක් පවුඩර් ටිකක් ගාලා නැති, ඒ තරම් සුන්දරයි කියලා කියන්න බැරි ගුරුතුමියක්. හැබැයි ඇය තුළ තිබුණු මාතෘත්වය, ගුරුකම, ඉක්මවා ගිය මව්වත්කම අපිට කවදාවත්ම අමතක කරන්න බෑ. කොහොම හරි දවස් ගාණක් තිස්සේ මෙහෙම ඇඬුවට පස්සේ එක දවසක් අපේ පාසලේ විදුහල්පතිතුමා ජාතික ඇඳුම අඳින පේදිරික් මහත්තයා අපේ පන්තියට ආවා. ඇවිත් අපි ඔක්කොගෙම ඇහුවා ප්‍රශ්නයක්. ළමයි 30ක් විතර හිටිය අලුතෙන් බාර දීපු ලොකු වෙලා කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ කියලා. අපි ඔක්කොම ඔබ දන්නවද එකම හඬින් අත් ලෙලවලා මේ විදිහට පුංචි උන් අර අත් ලෙලවන්නේ. ඒ විදිහට අත් ලෙලවලා එකම දෙයක් තමයි කිව්වේ. ඔබ හිතන්නේ අපි ඇත්තේ ඔබ හිතන්නේ අපි මොනවා කියන්නේ නැති කියලාද? කවුරු වෙන්නද හිතන් ඉන්නේ කියලා ඇහුවාම අපි මොන වගේ උත්තරයක් දෙන්නේ නැති කියලා ඔබට හිතෙනවද? අපි ඔක්කොම පන්තියේ 30ක් විතර දරුවෝ එක හඬින් කිව්වේ දොස්තර මහත්තයෙක් වෙන්න කියලා. පේදිරික් මහත්තයා ජොසපින් ටීචර් දිහා බලලා අමුතු හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ අපි ගැන උපන් අනුකම්පාවක්ද එහෙමත් නැත්නම් උපහාසයක්ද කියලා මට අදටත් තේරෙන්නේ නැහැ. මොකද අපේ පන්තියේ හිටපු කවුරුත්ම දොස්තර මහත්තුරුනේ නැති හින්දා. හැබැයි අපේ පන්තියේ හිටියා මම දැකපු අයින්ස්ටයින්. මම ඔහු තරම් බුද්ධිමතෙක් මගේ පරම්පරාවේ පුංචි කාලේදී දැකලා නැහැ. ඔහු මම අයින්ස්ටයින් කියලා කියන්නේ මගේම පන්තියේ මගේම අසලින් අවුරුදු ගාණක් තිස්සේ වාඩි වෙලා හිටපු යාළුවා. අපි ඔක්කොටම වැඩිය කොටින්ද අපි යාට කිව්වේ බට්ටා කියලා. දීප්තිමත් ඇස් තියෙන පුංචි යාළුවෙක්. එයා අයින්ස්ටයින් කියලා මම කියන්නේ ඔහුට තරම් ගණිතමය බුද්ධියක් තිබුණු කෙනෙක් මට හමු වෙලා නැහැ. ගුරුවරු ගාන කියනකොට බට්ටට පුළුවන් වුණා ඒ ගාන හදන්න. ඒ වගේම ඉංග්‍රීසි විෂයටත් ඔහුට ඊටාම විශිෂ්ට දක්ෂකමක් තිබුණා. ඉස්කෝලේ 9 පන්තියට විතර එනකන් අපේ පන්තියේ වැඩි දෙනෙකුට එකම පිළිසරණ උනේ මේ බට්ටා තමයි. මොකද බට්ටගෙන් තමයි අපි කොපි කෙරුවේ. බට්ටට ඒ කාලේ බුල්ට වලින්, අයිස් පැකට් වලින්, රටකජු ගොටු වලින් කිසි අඩුවක් තිබුණේ නැහැ. මොකද අපි කොපි කරන්න ඕනේ හින්දා බට්ටට නිරන්තරයෙන් සංග්‍රහ කෙරුවා. ඒ කාලේ අපි නොදන්න හරි විජ්ජුම්බර නමක් ගුරුවරු බට්ටට කිව්වා. ඒ තමයි ප්‍රොෆෙසර් කියලා. ප්‍රොෆෙසර් කියලා කියන්නේ මහාචාර්ය කියලා අපි දන්නේ පස්සේ. මොකද ගුරුවරු එහෙම නමක් ඔහුට දැම්මේ ඒ තරම්ම දක්ෂයි. ගුරුවරුන්ටත් වඩා වේගෙන් ගණන් හදන්න, කළු ලෑල්ලේ ලියනකොටම ගණන් හදන්න බට්ටට පුළුවන් වෙච්ච හින්දා. අපිත් හරිම අමාරුවෙන් පියවරෙන් පියවර උසස් අධ්‍යාපනය තරණය කරලා වැටි වැටි නැගිටිමින් ආපු ගමනක් තිබෙන මිනිස්සු. ඔබ දැන් මගෙන් ඇහුවොත් එහෙම අපේ පුංචි කාලේ අර ප්‍රොෆෙසර් අපේ බට්ටා මොනවද කරන්න කියලා. අපේ බට්ටා තමයි දැන් හැමදාම උදේට අපේ ගෙදරට මාළු ගේන්නේ. බට්ටා ගේ ඉස්සරහට ඇවිල්ලා මාළෝ කියලා කෑ ගහනකොට ගෙදර මාළු තිබුණත් නැතත් මං යුතුයකමක් විදිහට මාළු 500ක් ගන්නවා. බට්ටට මොකද වුනේ? අපේ ප්‍රොෆෙසර්ට මොකද වුනේ? ඉස්කෝලේ 9 පන්තියේදී එයාගේ තාත්තා හදිසි අනතුරකට ලක් වුණා. ගල් කොරියක වැඩ කෙරුවේ. එතනින් පස්සේ බට්ටා තීන්දුව කෙරුවා අම්මත් එක්ක එකතු වෙලා ජීවන අරගලයට මුහුණ දෙන්න ඕන කියලා. ජීවිතෙත් එක්ක පොර බදන්න ඕන කියලා. කාලයක් පොලේ එළවලු වික්කා, කාලයක් රෙදි වික්කා, කාලයක් අම්මත් එක්ක ගල් කොරියේ වැඩට ගියා. ඊට පස්සේ බට්ටා මාළු වෙළඳාම ආරම්භ කෙරුවා. මම දකින හැම දවසකම බට්ටට මම දන්නවා Tamanට අහිමි වෙච්ච ජීවිතය ගැන හිත ඇතුලේ කකියන වේදනාවක්, කටුවකින් අයිනවා වගේ වේදනාවක් එයාගේ හිතේ තියෙනවා කියලා. මොකද බට්ටගේ හිත ඇතුලේ දන්නවා මමත් බට්ටගෙන් තමයි කොපි කරුවේ කියලා. එයා අපේ ගෙදරට එන හැම දවසකම මගේ හිත ඇතුලේ පුංචි ලැජ්ජාවක් තියෙනවා. මම දන්නවා මම බට්ටගෙන් තමයි කොපි කරුවේ කියලා. මේක තමයි එයාගේ කතාව. ඒ නිසා සිහින බින්දින එකේ අමාරුව, සිහින බින්දිලා හිරිලා විසිරිලා යන මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන දුක් ගැනවිල්ල ගැන අමාරුව අපි හොඳට දන්නවා. අදත් අපේ රටේ ග්‍රාමීය පාසල්වල දසදහස් ගාණක්, ලක්ෂ ගාණක් බට්ටෝ බට්ටියෝ ප්‍රොෆෙසර්ලා ඉන්නවා. මේ විදිහටම තමන්ගේ ජීවිතේ
හැකියාවන් දහස් ගාණක් තුරුළු කරගෙන ඇවිල්ලා ඒත් අවසාන මොහොතේදී ඒ සිහින ඔක්කොම බිඳලා ඉවර වෙලා ලැබූ දේත් එක්ක ජීවත් වෙන. එමනම් රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ මොකක්ද? රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ මෙන්න මේ හැබෑ දක්ෂයන්ව හොයාගෙන යන ප්‍රතිසංස්කරණ වලට. එහෙම හැබෑ දක්ෂයෝ හොයාගෙන යන. එහෙම හීන බිඳෙන දරුවෝ හොයාගෙන යන. හීන බිඳෙන දරුවන්ගේ හීන එකමුතු කරලා දෙන. උන්ගේ හීන අලවල පිළිසකර කරලා පිළියම් කරලා දෙන අධ්‍යාපන ක්‍රමයක් හදපු දවසට මේ රටේ හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාමත් බට්ටෝ බට්ටියෝ ප්‍රොෆෙසර්ලා මන්දාරම් අහස දිහා බලාගෙන හූල්ලන ගොවිය වගේ ගම්වල තමන්ගේ ජීවිතයට බැහි පොදක් සිහිලසක් වැටෙනකම් බලාගෙන හූල්ලයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.